Hi, welcome back to my YouTube channel. ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ. ගොඩක් කාලෙකින් කියන්නේ අනේ මට දවසින් දවස මොනවා හරි වැඩක් වැටෙනවා. vlog එකක් කරන්න තියා. පොඩ්ඩක් නිදහසේ මට නිදා ගන්නවත් වෙලාවක් නැහැ. හැමදාම නිදා ගන්නකොට රෑ 1යි 2යි වැඩ ගොඩාක් තියෙනවා. මගේ ඒක අදම ගමන් exams තියෙනවා. මං කොලෙජ් යන්න ඕනි. ඒ අතරේ මේ වැඩ බලන්න ඕනි. වැඩ ගොඩක් තියෙනවා. මටත් වඩා අපේ අක්කා වැඩ ගොඩක් කරනවා. යා ජොබ් එක කරන අතරේ ඉතින් ඒ වැඩත් එක්ක vlog එකක් දාන්න බැරි වුණා. ඒ නිසා sorry. මගේ vlogs බලන අය ඉන්නව නම් අහලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් subscribe කරන්න අලුත් අය හැමෝම like එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න මගේ day vlog එක ගැන. සමහර වෙලෙ මගේ day vlog එකකටත් වඩා දවස් 2-3ක උපදූපයක් වෙන්නත් පුළුවන්. Hello family members and welcome back to my channel. බඩු මේ ගොඩක් හදාගෙන ඉවරයි. අපේ අම්මා මට දුන්නා එයාගේ කුස්සිය වැටික. ඒ ටික ඕන උමනා දේවල් මම දාලා ඒ ටික පැක් කරගත්තා. ඊට පස්සේ මම අපේ කාමරේට ඕන දේවල් ඔක්කොම හදාගත්තා. කාමරේට ඕන දේවල් ඔක්කොම හදාගෙන එහෙ ඉතින් මොකුත්ම නැහැ නේ. එතකොට මෙහෙ ඉඳන් ටවල් එකේ ඉඳලම අරන් යන්න ඕනි. ඔක්කොම අරන් යන ඔක්කොම පැක් කරගත්තා වෙනම බෑග් එකකට දාගෙන. මම බඩු ඔක්කොම සාල්ට දාලා මගේ මේ ගෙදර කෑම කාමරේ කුස්සි කාමර ඔක්කොම ටික අස් කරලා මේ බඩු ටික යවුවට පස්සේ මට එතකොට සාලේ විතරනේ අස් කරන්න තියෙන්නේ. මම ඒ ගමම ඔක්කොම අස් කරලා දැම්මා. ඔක්කොම හදාගෙන කොට්ටේ ඉඳලම ගන්න වුණා. බඩු චූටි ඒවා ඔක්කොම ටක් ගාලා දාගෙන ඔක්කොම ඉවර කරගත්තා. දාගෙන ලොරිය එනවා කිව්වා. මගේ පෙන් වදේ මගේ හරි වදේ හැටි බොම බැරිදී. වාහනේ එනවා බඩු ටික අරන් යන්න. අපේ කොළු පැටියා වාහනේ එනකම් බලන් ඉනවා කවුද මේ එන්නේ කියලා. ඔච්චර ලොකු වාහනයක් ගෙදරට අරන් නැති නිසා එයා බලන් ඉන්නවා පුදුමෙන් මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒක එනකම් මං චුට්ට වෙලාවක් කඩලා හිටියා. හරිම මහන්සියි මට. ඔක්කොම ආවට පස්සේ මං ඔක්කොම පැක් කරලා අම්මයි තාත්තයි ඔක්කොම දැම්මා. දාලා මම ඉතින් තේකක් බිව්වේ. ඒ ආපු අයියට තමයි තේක දෙන්න ගියේ. එයා බිව්වේ නැහැ. මම ඉතින් බිව්වා ඒක. ඊට පස්සේ අඳුමන් දාගෙන මෙයාත් එක ගියා. අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. මම අයිස්ක්‍රීම් කන්නේ නැහැ. මමත් පොලිමේ ගිහලා එයාටත් එකක් අරන් දුන්නා. පෙරේතයා කනවා. මම නම් අයිස්ක්‍රීම් කන්නේ නැහැ වැනිලා. එයාට අරන් දුන්නා. යන ගමන් බයික් එකේ ගියේ. හොඳටම වැස්සා. අපි දෙන්නා හොඳටම තෙමුණා. අයිනකට වෙලා හිටියා වැස්ස පායනකම්. අපි යන්නේ මේ හිච්චි අම්මලා ගෙදර. මොකද අපිට එහෙ යන්න ඕන වුණා. ඊට පස්සේ අම්මලා ආවා අපේ කොල්ලත් එක්ක එහෙට. පස්සේ එහි අපි වරක කාලා කොල්ලත් එක්කම අපිත් එක්කම නැගලා අපි ගියා කොළඹ අපි දෙන්නත් අපි කට්ටියත් එක්කම ගිහිල්ලා හයිවේ එකේ ගියේ. හයිවේ එකේ යන ගමන් අපි කොල්ලවත් දාගෙන ගියා. අපේ කොල්ල හරිය කැමති වාහනේ යන්න. නිදියා කට්ටියත් එක්ක අපි ගියා. ඊට පස්සේ ගිහිල්ලා හිච්චි අම්මා එහා පැත්තේ අපේ අම්මා අනිත් පැත්තේ රෑ වුණා යන්න. දන්සල් නිසා ගොඩක් ට්‍රැෆික් එක. අපි පැයකමාරක් නිකම් පාරේ පැයකමාරෙන් කොළඹ යන්න පුළුවන් එක පැයකමාරක් නිකම් නෝමල් පාරේ හිටියා. හරිම මහන්සි. වාඩි වෙලා ඉන්න බෑනේ ඉතින් එහෙම. පස්සේ අපි බහැලා ගෙදරට අලුත් ගෙදරට මේ අපි 3-5 වලින් අපි ලුණු ගත්තේ නැහැ. ඒ නිසා නතර කළ ලුණුයි අපිට තේ බොන ෂෝටිස් මොනවා හරි ගත්තා. පොල් තෙල් ගන්න තමයි ඔය බෝතලේ නම් ගත්තේ. ඒ වුණාට අපි පොල් තෙල් වෙනම ගත්තේ.
ඊට පස්සේ බැහැලා අපි පයින් හිමින් සැරේ ගියා ඒව ගන්න. ඒවත් අරගෙන ගොඩාක් වාහන යනවා මේ පොය දවස් නිසා. ඊට පස්සේ අපි ගිහිල්ලා කඩේට ගිහින් ඒවත් අරගෙන අම්මා ගත්තේ මම මෙහෙට වෙලා හිටියා. මෙහෙට වෙලා ඉඳලා ෂෝටිස් ගත්තේ මම රෝල්ස් ඕනි කිව්වා. ඊට පස්සේ ගිහිල්ලා අපේ අක්ක කෙනෙක්ගේ ගෙයක් තියෙනවා ඒක රෙන්ට් එකට දෙන්න තියෙන්නේ. අපි හෙට වෙලා රෑ ඉඳියා. රෑ ඉඳලා තේ බීලා අපි ටික වෙලාවක් ඉඳලා අපි ඔන්න ඔහේ හිටියා. ඉතින් පොඩි වෙලාවක් අයියක් ගහගා මගේ නේල් එක ලස්සනයි නේ. අලුතෙන් දැම්මේ. ආසයි එකට. අපේ අම්මා ඉව්වා උයලා මේ අපේ අක්කා මට වීඩියෝ එක කරන්න දෙන්නෙම නෑ. හැපැතින් දැම්මට වද දෙනවා හිනස්සනවා. ඊට පස්සේ අපි නිදාගත්තා කාලා. ඔය උදේ පාන්දරම නෙමෙයි අපි 9ට විතර නැගිට්ටේ. නැගිටලා තේ බොන්න කම්මැලි. මට තේ හදාගන්න කිව්ව හදාගත්තේ නෑ. එහෙමම කුස්සියේ තියෙන වැඩක් කළා. එහෙ ගේ චුට්ටක් අස් කරා. මොකද රෙන්ට් එකට දෙන්න තියදී අපි ලස්සනට ගේ තියන්න ඕනේනේ. ඒ නිසා අපි ලස්සනට ගේ අස් කරලා තමයි යාළට ආවේ. පොඩ්ඩක් ඒකටත් උදව් කළා. මම මේ කුස්සිය අස් කරා ඊයේ රෑ. අස් කළා ආවේ. මං මේ අස් කරනකොට ඔය අහුවෙන දේවල් ඔළුවේ දාගන්නවා එක එක ඒවා කරනවා. ඔය හැට් එකක් තිබිලා ඒක ඔළුවේ දාගෙන මම අස් කරනවා. අස් කළා මම ඒ ටික ඔක්කොම අස් කරා. ඔය තියෙන අපේ ගෙදරට ගෙනියන බඩු. එයාලගේ ගෙදර තිබ්බ අපේ ගෙදරට ගෙනියන්න ඕන බඩු ටික. අපි දැන් වාහනේ එනකන් ඉන්නවා. වාහනේ එදා ආවේ නැහැ. ඊට පහුවෙන්ද තමයි එන්නේ. ඒ නිසා තමයි අපි මෙහි හිටියේ. මේ බඩු හැම තැනම දාලා තියෙන්නේ. මේ ඔක්කොම පැක් කරගෙන දාගන්න ඕනි. වාහනේ ආවා. වාහනේට ඔක්කොම දාගෙන අපි ගෙදර යන්න හදන්නේ. මේක තමයි අපේ අලුත් ගෙදර. අපි හිතුවට වඩා ලස්සනයි. එහෙම ලොකු ටයිල් තියෙන ලොකු ගෙවල් නෙමෙයි අපිට ඕන උනේ. නිදහස තියෙන පුංචි ගෙදරක්. අනිත් එක අපේ අම්මා තනියම ගෙදර ඉන්න නිසා අනිවාර්යෙන් මිදුලක් ඕනි. අම්මා නැත්තම් හිර වෙලා වගේ. කාමර 3ක් තියෙනවා. කෑම කාමරයක් තියෙනවා. සාලේ තියෙනවා. කුස්සියක් තියෙනවා. මේ අපි අපේ පවුලට හොඳටම ඇති. අපිට නිදහසේ ඉන්න පුළුවන් ලස්සන ගෙදරක්. පොඩ්ඩක් පාරයිනේ. චුට්ටක් වාහන සද්ද අපිට පුරුදු නැහැනේ වාහන සද්ද. අපි මොකද පාරයිනේ නෙමෙයි අපේ ගෙවල් තිබිලා තියෙන්නේ. ඒ නිසා හැමදේම ලස්සනයි. හැමදේම පිරිසිදුයි. කොහොම අස් කරා බඩු ටික දාගත්තා. පුළුවන් විදිහට අස් කරා. අස් කළා මේ රෑ මට ඇත්තටම හරිම මහන්සි. මට ඇඳුමක්වත් තිබුණේ නැහැ. අයියාගේ ෂර්ට් එකක් හොය අඳන් ඉන්නේ. ඔක්කොම ටික අස් කරා. අස් කළා තියෙන ඒවා බඩු ගොඩක් නෑ. අපි ඉන්නෙත් නැහැනේ. ඒ නිසා බඩු තියෙන තැන් වලින් තියලා අස් කළා අපි ආවා. අපේ අක්කමේ අපි උදේ පාන්දරම ආවා. මට කොලෙජ් යන්න ඕනි. කොලෙජ් යන්න ඕන නිසා උදේ පාන්දරම ඇවිල්ලා අපි දෙන්නත් එක්ක ආවා. ඉතින් මේක තමයි මගේ ලස්සන ගෙදර. අපේ ගෙදර. ඉතින් thank you බලවට අප මගේ වීඩියෝ එක subscribe කරන්න. ඔයා මගේ YouTube එකට වීඩියෝ මගේ channel එකට අලුත් නම් ඔයා මාව අලුතින් දකින කෙනෙක් නම් ඔයාට මොනවද හිතෙන්නේ කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම නිදිමතේ ඉන්නේ මෙතන. එහෙනම් bye bye. Thank you. ආදරේ.